හායි යාළුවනේ. ඉතින් කොහොමද ඔයාලට? අද මම ඉතින් ගෙදර වත්තේ කොස් ගහෙන් කොස් ගෙඩියක් කඩාගෙන පොඩි කෑමක් හදන්න තමයි මේ යන්නේ. ඉතින් අපේ පූසත් මගේ සහයට අද ඉන්නවා. එයාත් ඉතින් ගහේ නගින්න තමයි මේ යන්නේ. මන්ට ගහට නැගලා කොස් ගෙඩියක් කඩා ගන්න තමයි මේ හදන්නේ. ඉතින් එන්නකෝ ඔයගොල්ලොත් මාත් එක්ක කෑම හදන්න යන්න. දැන් ඉතින් මම මේ කොස් ගෙඩිය කඩාගෙන බහින ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් යාළුවනේ එන්නකෝ මාත් එක්ක. අපි ඉස්සල්ලාම කොස් ගෙඩිය කපාගෙන මදුල් ටික අපි ඉස්සල්ලා ගලව ගන්න ඕන. ඉතින් මේ ආකාරයට අපි කොස් ගෙඩිය කපාගෙන මදුල් ටික ලිලි ගහ ගන්න තමයි මේ හදන්නේ. අපි මේකට කොස් ඇට ටික ගන්නෙ නෑ. අපි ගන්නේ කොස් මදුළු ටික හීනියට ලියාලා ගන්නවා. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති මම කොස් ටික හොඳ කරගත්තා. මෙන්න මේ අපි හොඳ කරගත්ත කොස් ටික මේ තියෙන්නේ. ඉතින් අපි පොඩි ලියාලා ගන්න ඕනේ කොස් ටික හීනියට. තැම්බෙන කාන්ට ලියාලා ගන්න. ඊට පස්සේ අපි කරන්න ඕනේ කොස් ටික හොඳට හොදගෙන වළඳකට දා ගන්න ඕනේ. වළඳට දාගෙන අපි වතුර දාන්න නැතුව මද ගින්නේ තඹ ගන්නවා. කැලි චොප්ප වෙන්නේ නැති වෙන්න, චෝරු වෙන්නේ නැති වෙන්න මද ගින්නේ තඹ ගන්නවා. ඔයගලන්ට පේන්නේ නැති මම. ඊට පස්සේ අපි ඒකට ලුණු ඩිංගු මිශ්‍ර කර ගන්නවා. අපි ටිකක් තියෙන නැරලා කූරු ගා ගන්නත් ඕනේ. ඊට පස්සේ අපි කරන්න ඕනේ අපිට ඕනේ ලීස්, කැරට්, අටලුණු, කරපිංචා මේ ටික ඕනේ. ඒ ටික අපි අරන් අපි චාච්චි එලිපේ තියාගෙන අපි තෙල් ටික දාලා මේ ටික බැද ගන්න තමයි මේ යන්නේ. අපි ඉස්සල්ලාම සුදු ලුණු දා ගන්නවා. ඊට පස්සේ අපි ටිකක් වෙලා කරවෙන්න ඇරලා රන්වන් පහට ආවට පස්සේ අපි ඒකට ඊට පස්සේ දාගන්නේ කරපිංචායි රම්පේ. අපි ඒ ටිකත් අපි දාගෙන ඒ ටිකත් බෙදෙන්න ඇරලා ඊට පස්සේ අපි ඒ ටික ඇදුනට පස්සේ අපි ඒකට මිස් ටිකයි අටලුණු ටිකයි දාගන්න. මේකට මම නම් දාන්නේ ඕමිරිස් දාපුවම පොඩි රසයක් එනවා. ඉතින් ඕගොල්ලෝ ඇති පදමට ලුණු දාගන්න. ලුණු දාගෙන ඊට පස්සේ ඒකට කැරට් ටිකයි ඊට පස්සේ අපි ලීස් ටික දාගන්න අන්තිමට. ලීස් ටික නැත්තම් කොළ පැහැ නැති වෙනවනේ. ඊට පස්සේ අපි රිස් කුඩු, බම්බුරිස් කුඩු 3-5 ඊට පස්සේ අපි බිත්තරයකුත් ඒකට දාගන්න. ඊට පස්සේ අපි කරන්නේ අපි මදගින්න තඹගත් කොස් ටික ඒකට දාගන්න. මේ ආකාරයට කොස් ටික දාගෙන ඇඳ ආධාරයෙන් කවලම් කරගන්න. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති මම හදන්නේ අද මොනවද කියලා. කොස් කොත්තුව. ඉතින් ඕගොල්ලන්ටත් කොස් කොත්තුව ගෙදරදීම හදාගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ try කරලා බලන්න කොස් කොත්තුව කරලා. ඉතින් ආයෙ වීඩියෝ එකකින් හම්බෙමු. bye.